ජපන් යන්න බලාගෙන ඉන්න තවත් නව යොවුන් වී තරුණෙක් අපිත් එක්ක ඉන්නවා සදීප කොහෙන්ද ආවේ? රත්නපුරේ ඉඳන් දැන් කීයක් ආයතන පාස් කරගෙනද මෙහෙට ආවේ? අන්න මේ ජපන් භාෂා පාසලට. ගොඩක් නේද? පාස් කරන්න. මොකද හේතුව ඇයි මේ අනම ජපන් භාෂා පාසල තෝරගත්තේ? අපේ සෙන්සේ මටත් යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි හම්බුනේ අපේ සෙන්සේව. මටත් මුලදී තේරුමක් තිබ්බේ නැහැ. මමත් ගොඩක් තැන් වලට පොඩ්ඩක් හොයලා බැලුවා. අපි එකපාරට දන්නේ නැහනේ. කොහොම හරි මටත් යාළුවෙක් කිව්වා මෙහෙම සෙන්සේ කෙනෙක් ඉන්නවා. පොඩ්ඩක් කතා බහ කරලා බලන්න කියලා. ඊළඟට මම කසුනි සෙන්සේගේ N5 ක්ලාස් එකට ගියා. N5 ක්ලාස් එකෙන් තමයි කසුනි සෙන්සේ තමයි සුජීව සෙන්සේව හඳුන්වලා දීලා ඒ කටයුතු ටික කරේ. බය හිතුනේ නැද්ද දැන් මේ වගේ තැනකට තමුම හොයාගෙන එනකොට දැන් අපි විශ්වසනීයත්වේ නැත්තම් දන්නවනේ ආයතන ගොඩක් තියෙනවා බොරු පොරොන්දු දෙනවා සමහර වෙලාවට ජපන් යවනවා කියලා. අන්තිමට අතේ මුදලුත් නැතුව ගෙදර අයගෙන් බැනුම් ඇහුවද කියන්නේ ඔය වගේ ගමන් යනකොට? නෑ මගේ යාළුවෝ නම් එහෙම තැන් වලට අහු වෙලා වීසා රිජෙක්ට් වෙලා එහෙම මේ වුණා. මගෙත් වාසනාවක් තියෙන්න ඇති සුජීව සෙන්සේව හම්බ වෙන්න. කොහොම හරි ඉතින් ඒ වැඩ ටික සෙන්සේ අපිට හොඳට ඒ වැඩ ටික කරලා දුන්නා අපිට. දැන් අර යාළු තාමත් ලංකාවේද ඒගොල්ලොත් ජපන් යන බලාගෙන ඉන්නේ මොකද එයාලට වෙලා තියෙන්නේ? දැන් ආයෙත් ඒගොල්ලෝ මේ try කරනවා. මමත් මේ එයාලට සුජීව සෙන්සේව මේක හඳුන්වලා දුන්නා. අපෙත් එහෙම මේ කට්ටියක ඉන්නවා එහෙම එක්කෙනෙක් මේ රිජෙක්ට් වෙලා ඒ කියන්නේ අපේ සෙන්ස් එකකින් මාර්ගෙන් දානවා. ඒ කියන්නේ වෙන ආයතනයකින් එහෙම ඇප්ලයි කරලා එහෙම රිජෙක්ට් වෙච්ච එක්කෙනෙක්ට මේ පාර අපේ සෙන්ස් එකෙන් දාලා වීසා එක ආවා. ඉතින් මම මගේ යාළුවන්ටත් කිව්වේ ඉතින් මේ අපේ සෙන්ස් එකෙන්ම ඇප්ලයි කරන්න කියලා.